உன் கண்கள் இரண்டால் என்னை கட்டி இழுத்தாய் இழுத்தால் போதாதென சின்ன சிரிப்பில் ஒரு கள்ளச்சிரிப்பில் என்னை தள்ளிவிட்டு தள்ளிவிட்டு மூடி மறைத்தாய் பேச எண்ணி சில நாள் அருகில் வருவேன் பின்பு ඔයත් හිතාගෙන හිටියේ බර අඩු කරගන්න කෙට්ටු වෙන්න හැමදාම එළවලු තම්බලාම විතරක් කන්න ඕනේ කියලාද? Hello everyone. ඉතින් කොහොමද? ඔයාව අදත් හරිම ආදරෙන් අපේ Glow and Grow family එකට පිළිගන්නවා. වෙනද වගේම හැමදාම මම උදේට මද රස්නේ වතුර වේදුරුවකින් එහෙම නැත්නම් මගේ herbal tea එකෙන් ඉතින් පටන් ගන්නෙ. දවස පටන් ගද්දිම ඔයාලත් අනිවාර්යෙන්ම ඔයා දවසට ගන්න වතුර ප්‍රමාණය වතුර ලීටර 2 හෝ 3 ඔයා ගාව තියෙන බෝතලයකට පුරවගෙන තියාගන්න අමතක කරන්න එපා. එතකොට අපිට වතුර බොන එක අමතක වෙන්නේ නැහැ. ඉතින් මම අද හැමෝටම තියෙන ප්‍රශ්න කීපයක් ගැන පොඩිවට කෙටියෙන් කතා කරන්න හිතුවා. මොකද කීප දෙනෙක් මගෙන් මේ දේවල් අහපු නිසා. සාමාන්‍යයෙන් හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි වර්ක්අවුට් කරන්න ඇත්තටම හොඳම වෙලාව මොකක්ද කියන එක. වර්ක්අවුට් කරන්න ගොඩාක්ම හොඳයි ඔයාගේ ෆාස්ට් එක බ්‍රේක් කරන්න කලින්. ඒ කියන්නේ 16A ඩයට් එකක නම් ඉන්නේ උදේ 8ට නම් ඔයාගේ ෆාස්ට් එක බ්‍රේක් කරන්න තියෙන්නේ. උදේ 8ට ඔයා මද රස්නේ වතුර එකක් බීලා එහෙම නැත්නම් හර්බල් ටී එකක් හරි එහෙම බීලා උදේ 8 ඉඳන් 9 වෙනකන් හොඳ වර්ක්අවුට් එකක් කරන්න නැත්නම් උදේ 7 ඉඳන් 8 වෙනකන් වගේ වර්ක්අවුට් එකක් කරන එක ගොඩාක් ඔයාගේ ෆැට් එක බර්න් කරන්න හේතු වෙනවා. මොකද අපි එතකොට කෑම කිසිම දෙයක් කාලා නැහැ. ඔයාගේ ශක්තිය වැය වෙන්නේ තැම්පත් කරලා තියෙන මේ දේන්නේ. ඒක ගොඩාක් ෆැට් එක බර්න් කරන්න හේතු වෙනවා. ඒ වගේම weight එක බලන්න හොඳම වෙලාව මොකක්ද? සාමාන්‍යයෙන් ඔයා උදේ නැගිටලා වොෂ්රූම් ගිහිල්ලා වතුර මුකුත් බොන්නේ නැතුව තමයි weight එක බලන්න හොඳම වෙලාව. ඒ වගේම මේ අතරදිව මතක් කරන ඔයා PCOS තයිරොක්සින් විශේෂයෙන්ම තයිරොක්සින් වලට බෙහෙත් ගන්න කෙනෙක් නම් ඒ බෙහෙතුත් බොන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි උදේම නැගිට ගමන් තනකොළ බිස්සක එහෙම නැත්තම් නිකන් පොළවේ වුණත් සෙරප්පු සපත්තු මුකුත් නැතුව විනාඩි 10ක් හොඳට ඉරේලිය වැටෙන්න ඔයාගේ ශරීරයට ඉරේලිය වැටෙන්න දීලා ඇවිදින එකත් අනිවාර්යයෙන්ම පුරුද්දක් කරගන්න. ඒකෙනුත් ගොඩාක් බෙනිෆිට්ස් තියෙනවා. ඒ වගේම අපේ ගට් හෙල්ත් එක ගැන කතා කරොත් ගට් හෙල්ත් එකෙන් තමා සම්පූර්ණ අපේ දෙවනි මොළය කියලත් ගට් එක හඳුන්වන්න පුළුවන්. ඉතින් මේ ගට් හෙල්ත් එක ගැන අපි ඉදිරියට වැඩිදුර විස්තර කතා කරන්න බලාපොරොත්තු වෙනවා. කෙටියෙන්ම කිව්වොත් ඔයා වැඩිපුර එළවලු පළතුරු තන්තු වැඩිපුර තියෙන ආහාර එකතු කරගන්න එක. ඒ වගේම පසවපු ආහාර හොඳ බැක්ටීරියා වර්ධනය කරපු ආහාර මී කිරි කිම්චි අච්චාරු ඒ වගේම අපි එදා ඉඳන්ම පාවිච්චි කරන එදා ඉඳන්ම කන දියබත් මේ දේවලුත් හොඳ විදිහට හරි විදිහට හදාගත්තොත් අපේ ගට් හෙල්ත් එකට ආහාර ජීර්ණ සෞඛ්‍යයට ගොඩාක්ම වැදගත් වෙනවා. ඒ වගේම තවත් සමහර අයට තියෙන ප්‍රශ්නයක් තමා අනේ මට කිසිම ඩයට් මොටිවේෂන් එකක් නැහනේ. අද ඩයට් එක කරන්න ගන්නවා ආපහු හෙට නවතිනවා. දවස් 2යි 3යි උපරිම කරගෙන යන්නේ මොකක්ද මේකට දෙන්න පුළුවන් විසඳුම කියලා. ඇත්තටම මොටිවේෂන් එක තියෙන්නේ පිටතේ නෙමෙයි ඔයා ගාවමයි. ඔයා ඔයාගේ මොටිවේෂන් එක හොයාගන්න ඕනේ ඔයා ගාවින්මයි. ඉතින් ඒකට පොඩි ට්‍රික්ස් කීපයක් දෙන්නම්. සාමාන්‍යයෙන් ඔයාට අඳින්න බැරි ඇඳුමක් කලින් ඇඳලා ලස්සන්ට හිටපු ඇඳුමක් දැන් අඳින්න බැරි නම් ඒක කොහොම හරි අඳිනවා කියලා ටාගට් එකක් තියාගන්න නැත්නම් ඔයා ගාව එහෙම ඇඳුමක් නැත්නම් අලුතින් ඇඳුමක් අරගෙන ඔයාට ඒක අඳින තැනට පත් කර ගන්නවා කියන අදිෂ්ඨානය තියාගන්න. ඒ වගේම ඔයා සමාජයෙන් මොනියම් හෝ පීඩාවකට පත් වෙලා ඉන්නවා නම් ඒ දේවල් වලින් මිදෙන්න මං කොහොම හරි මට පුළුවන් කියලා පෙන්නනවායි කියන එක අදිෂ්ඨාන කරගන්න. ඒ වගේම වීක්ලි ඔයාගේ weight loss එක fat loss එක track කරන එක එහෙම නැත්නම් ස්කේල් එකකින් වෙන්න පුළුවන් measurements වලින් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ අඳින්න බැරි ඇඳුම් ඇඳලා ඒකත් ලොකු motivation එකක් වෙනවා. ඔයාගේ diet එක එක දිගටම කරගෙන යන්න කඩාගන්නේ නැතුවම
ඩයට් කරද්දි මම කිව්වනේ අපිට රසට කන්න පුළුවන් කියලා. ඉතින් එක එක රෙසිපීස් try කරන්න පුළුවන්. low carb, high protein, high fiber. දැන් එළවලු පළතුරු කියන්නේ fibers වැඩි. නමුත් පළතුරු ගොඩ ඉදිච්ච පළතුරු එකතු කරගන්න නැත්තම් හොඳයි. මං මෙතන අදහදන්නේ pumpkin pancake එකක්. වට්ටක්ක වලින් හදන රොටියක් වගේ. රොටියක්ම නෙමෙයි. රොටියක් තරම්ම හයිය නැහැ. හරිම soft. ඉතින් වට්ටක්ක කියන්නේ low calorie එළවලුවක්. යම් කිසි පිෂ්ඨය ප්‍රමාණයක් අන්තර්ගත වෙනවා. නමුත් වට්ටක්ක බතල වගේ දේවල් අපිට එකතු කරගන්න පුළුවන් ඩයට් එකට කිසිම ප්‍රශ්නයක් නැහැ. අනික් දේ තමයි මම ඕමෑඩ් ඩයට් එකක් ෆලෝ කරන නිසා කාබෝහයිඩ්‍රේට් අපිට පොඩි ඉන්ටේක් එකක් ඕනේනේ. ඉතින් මම කීටෝ ඩයට් එකක් නෙවෙයි කරන්නේ, ලෝ කාබ් ඩයට් එකක් තමයි කරන්නේ. මේ රෙසිපි එක ගැන කෙටියෙන්ම කිව්වොත් වට්ටක්ක හීනියට ග්‍රේට් කරලා අරගෙන තියෙනවා. ඉතින් බිත්තර දෙකක් එකතු කරගත්තා. කෝන් ෆ්ලවර් චුට්ටක් එකතු කරගත්තා. කෝන් ෆ්ලවර් වෙනුවට ඔයාට ඕට්ස් එහෙම නැත්නම් ආට පිටි, කඩල පිටි වගේ දේවල් එකතු කරගන්න පුළුවන්. ඒක අර අපිට කම්බයින් කරලා පෑන්කේක් එකක් විදිහට හදාගන්න තමයි පිටි ජාතයක් එකතු කරගන්නේ. ඉතින් මේක හරිම රසයි. මම මෙතනදී ලුණු කිසිම දෙයක් එකතු කරන්නේ නැහැ. මොකද මම වෙන එළවලු කීපයක් එක කන නිසා ඒ ලුණු ප්‍රමාණය හොඳටම ඇති. මම මේ ප්‍රමාණය හැදුවේ දෙන්නෙක්ට. මේක රස නිසා ගෙදර අයත් කෑවා. ඔයාට මේක කැමති නම් චුට්ටක් ග්‍රයින්ඩ් කරලා වගේ ගන්න පුළුවන්. තව චුට්ටක් ස්මූත් පේස්ට් එකක් වගේ වෙන්න. එහෙම නැත්නම් ග්‍රේට් කරලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි තව ප්‍රශ්න කීපයක්ම යොමු කරලා තියෙනවා. දවසකට අපිට සාමාන්‍යයෙන් කොච්චර වතුර බොන්න ඕනේද? ඕනෙකට වැඩි වතුර බොන්න යන්නත් එපා. ඒකත් අහිතකර විදියට බලපානවා. සාමාන්‍යයෙන් ගැහණු කෙනෙක්ට ලීටර 2.5ක් වගේ ප්‍රමාණයක් ගැටලුවක් නැහැ. පිරිමි කෙනෙක්ට ලීටර 3.5ක් වගේ හොඳයි. ඉතින් ඔයා උෂ්ණාධික ගොඩාක් උෂ්ණ ඇඟක් නම් තියෙන්නේ නිතරම හර්බල් ටී වර්ග කියන්නේ රණවරා බෙලිමල් වගේ දේවල් එකතු කරගන්න අමතක කරන්න එපා. ඒ වගේම හොඳින් ෆිල්ටර් කරපු වතුර. එහෙම නැත්නම් උල්පත් වතුර, ඒ වගේ හොඳ විශ්වාසදායී වතුරක් එකතු කරගන්න වගේ ඩයට් එකට සහ දිනපතා ලයිෆ් ස්ටයිල් එකට හේතුව ක්ලෝරින් සහිත වතුර බොන්න එපා. ඒක වාගේ බ්‍රේන් එක ඩැමේජ් කරන්න ලොකු හේතුවක් වෙනවා. තව ප්‍රශ්නයක් තමා ඩයට් කරද්දී සමහරක් කට්ටිය ඉතින් මස් මාළු කිරි බිත්තර කිසිම ප්‍රශ්නයක් නැතුව කෑමට එකතු කරගන්නවා. එතකොට සමහර මගේ යාළුවෝ ඉන්නවා වෙජිටේරියන් කට්ටිය. වෙජිටේරියන් කට්ටියට ගන්න පුළුවන් හොඳම කෑම ජාති මොනවද? තමන්ගේ නියුට්‍රිෂන් ඩෙෆිෂන්සි එකක් එන්නේ නැති වෙන්න සාමාන්‍යයෙන් ධාන්‍ය ජාති, නට්ස් ජාති, නට්ස් ජාති වලදී චියා සීඩ්ස් සහ ෆ්ලැක්ස් සීඩ්ස් ඉහළින්ම ඉන්නවා. අඩු වියදමකින් ගන්න පුළුවන්. ටෝෆු, ටෙම්පේ, බීන් කර්ඩ් වගේ දේවල්, ඒ වගේම ඔයාට හොඳට පිරිසිදුව හදාගත්ත මී කිරිත් එකතු කරගන්න පුළුවන්. පනීර් වගේ දේවල් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අඩු සැකසීමකට ලක් කරපු කොටේජ් චීස්, චෙඩර් චීස් වගේ දේවලුත් එකතු කරගන්න පුළුවන් වගේ මීල්ස් වලට. ඒ වගේම බිමල් කියලා කියන්නේ හරිම ලෝ කැලරි, කාබෝහයිඩ්‍රේට් අඩු හොඳ ප්‍රෝටීන් ප්‍රභවයක්. වෙජිටේරියන් ඔයාට විශේෂයෙන් මේක එකතු කරගන්න පුළුවන්. ඒ වගේම ඉතින් හොඳට එළවලු පළතුරු කන්න. එළවලු පළතුරු වලත් යම්කිසි ප්‍රෝටීන් ප්‍රමාණයක් තියෙනවා. weight loss diet එකකදී ඔයාට මේ දේවලුත් හොඳින් එකතු කරගන්න පුළුවන් කැමට හොඳ ෆිලිං මීල් එකක් කරගන්න. ඉතින් මේ වෙජිටේරියන් වීමේ වාසි කීපයක් ගැන කතා කරොත් හොඳින් ෆයිබර් යන නිසා, අපේ ශරීරයට ෆයිබර් ගන්න නිසා ඩයිජෙස්ටිව් හෙල්ත් එකට වැදගත් වෙනවා. ඒ වගේම ඔයාගේ ආධ්‍යාත්මික ශක්තිය දියුණු කරගන්න, ඒ වගේම විශ්වයේ ආශිර්වාදයේ උපරිම ගන්න, ශාරීරික ශක්තිය, මානසික ශක්තිය හිතා ගන්නවත් බැරි විදිහට වැඩි කරගන්න මේ වෙජිටේරියන් වීම වැදගත් වෙනවයි කියලා මේ වෙනකොට ඔප්පු කරලා තියෙනවා. සාමාන්‍යයෙන් අපිට වැඩිපුර කන්න හොඳ, වැඩිපුර කන්න පුළුවන් එළවලු පළතුරු මොනවද කියන එකත් අහලා තිබුණා. ඉතින් වැඩිපුර කන්න පුළුවන් පළතුරු විදිහට කාට රසයට, ඇඹුල් රසයට වැඩිපුර හුරු පළතුරු අපි ඔය නමිනං, නන්නං, කාමරංගා, ඊට පස්සේ වෙරළු, උගුරැස්ස වගේ දේවල් ගොඩක් ඔය තාක්ෂණය ඔස්සේ දෙමුහුම් කරන්නට ලක් නොකරපු අපේ ගහට කොළට තියෙන ගමේ ගොඩේ එළවලු පළතුරු එකතු කරගන්න පුළුවන් නම් ඒකත් ගොඩාක් හොඳයි. එළවලු විදිහට ඉතින් කොළපාට පලා ජාති එකතු කරගන්න පුළුවන් නම් කොළපාට එළවලු වැඩියෙන් එකතු කරගන්න පුළුවන් නම් ගෝවා කුලේ දේවල්, බෝංචි, මෑකරල්, පතෝල වැටකුළු විශේෂයෙන්ම වැටකුළු කියන්නේ ඔයාගේ බොඩි එකේ තියෙන විෂ හරණය කරන්න උපයෝගී කරගන්න පුළුවන් එළවලුවක්. ඒ වගේම පිපිඤ්ඤා වැඩිපුර එකතු කරගන්න පුළුවන්.
පුළුවන්. සාමාන්‍යයෙන් වෙජිටේරියන් වේවා එහෙම නැත්නම් සාමාන්‍ය මීල්ස් ගන්න කෙනෙක් වේවා ඔයා අනිවාර්යෙන් මුරුංගා කොළ වගේ ඩයට් එකට එකතු කරගන්නවා නම් පෝෂණ උණතා ඇතිවීම ඇත්තටම අපිට අඩු කරගන්න පුළුවන්. ඒක ගොඩාක් වටින දෙයක්. වටින කොළ ජාතියක්, පලා ජාතියක්, ඒ වගේම ටැමිල් අය අපේ දෙමළ සහෝදර සහෝදරයන් ගොඩාක් දුරට මේ මුරුංගා ඒ වගේම පනීර් වගේ දේවල් එයාලගේ ඩයට් එකට එකතු කරගන්නවා. අපි දන්නවන්නේ සාමාන්‍යයෙන් නිරෝගී දිවියකට නිරෝගී ජීවිතයක් එකතු කරගන්න ඔයාට වැඩිපුරම කරන්න පුළුවන්ම දේ තෙල් පිටි සීනි මේ දේවල් කට් කරන එක අඩු කරන එක. ඉතින් ඒකෙන් බර අඩු කරගන්න පුළුවන් අපේ හෘද සෞඛ්‍යයට සම්පූර්ණම ශාරීරික සෞඛ්‍යයට වාසි ප්‍රයෝජන ගොඩක් තියෙනවා. ඉතින් ලුණු ගැන කතා කරොත් ලුණු අනිවාර්යයෙන්ම අඩු කරන්න ඕනේ. සාමාන්‍යයෙන් ඔයාට පුළුවන් නම් පින්ක් හිමාලයන් සෝල්ට් එක එහෙම ඒ වෙනුවට ගන්න ඇත්තටම හොඳයි. සාමාන්‍ය ලුණු භාවිතයෙන් අවම කරලා විශේෂයෙන්ම ප්‍රොසෙස් ෆුඩ් එහෙම අඩු කරනවා නම් මම මෙන්න මේ දවසේ හදාගත්ත කැරට් පෑන්කේක් එකක්. ඒකෙදි මම එකතු කරගත්තා කැරට් ජූස් එකක්. ඒ පල්ප් එකකින් තමයි පෑන්කේක් එක හදාගත්තේ. ඒ වගේම තමයි තවත් සමහර අය ටී කොෆි වලට ගොඩාක් ඇඩික්ට් වෙලා ඉන්නවා. එහෙම අයට ඩයට් කරන්න බෑද? ඉතින් අපිට බර අඩු කරගන්න බෑද කියලා අහනවා. ඉතින් ඒ ගැනත් කිව්වොත් ඔයාට ඒක සීනි පාවිච්චි අඩු කරලා සීනි හැදි දෙකක් දැම්ම නම් එකකට අඩු කරලා ඊට පස්සේ සීනි දාන්න නැතුව පාවිච්චි කරන්න පුළුවන්, බොන්න පුළුවන්. ඊට පස්සේ ෆුල් ෆැට් මිල්ක් එකක් පාවිච්චි කරා නම් non fat milk එකකට යන්න පුළුවන්. එහෙම අඩු කරලා ටී ටයිම් එකට ඔයාට green tea එක, black tea එකක්, green coffee එකක්, black coffee එකක් එක්ක රට ඉන්දියටයක් දෙකක් එහෙම නැත්නම් රට කචුවට කීපයක් එකතු කරගෙන ටී ටයිම් එක හොඳට එන්ජොයි කරන්නත් පුළුවන්. ඒ ඔයාගේ ක්‍රේවින් එක සැටිස්ෆයි කරගන්නත් පුළුවන්. ඒක ස්ට්‍රික්ට්ලිම අයිම්ම කරන්න ඕනේ නැහැ. කැෆේන් කියන දේත් ශරීරයට යම් ප්‍රමාණයකට අත්‍යවශ්‍යයි. ඉතින් අද කැරට් පෑන්කේක් එකට මම කෝන් ෆ්ලවර් පොඩි ප්‍රමාණයක් තිබ්බේ. ඒකත් එක්ක ඕට්ස් මම අර කලින් දවසේ පිටි කරලා තියාගත්තේ. අන්න ඒක එකතු කරගත්තා. මේක ගොඩාක් ස්මූත් පේස්ට් එකක් එනවා. හේතුව මම මේක බ්ලෙන්ඩ් කරානේ. අර ජූස් එක ගන්න බ්ලෙන්ඩ් කරලා ඉතුරු ටික තමයි මේ මෙතන තියෙන්නේ. ඒ වගේම තමයි වෙජිටේරියන් අයගේ තවත් මතුවෙන ප්‍රශ්නයක් තමයි පෝෂණ උණතා ඇති වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් වෙජිටේරියන් අයට ප්‍රෝටීන උණතා, ඊට පස්සේ යකඩ, වයිටමින් D, විටමින් B12, ඔමෙගා 3 වගේ පෝෂණ උණතා ඇතිවීමේ යම්කිසි අවදානමක් තියෙනවා. නමුත් ප්‍රෝටීන වගේ දේවල් ඔයා වැඩිපුර සෝයා ඇට, ඊට පස්සේ ඇට ජාති, රනිල කුලේ ශාක අන්නේ දේවල් පරිභෝජනයට ගන්නවා නම් වැඩිපුර ඒකත් අපිට මගහරව ගන්න උපකාරයක් වෙනවා. යකඩ සාමාන්‍යයෙන් තද කොළ පැහැති පලා වර්ග එකතු කරගන්නත් පුළුවන්. විටමින් C ඒත් එකතු කරගන්නවා නම් අවශෝෂණය වැඩි කරගන්න පුළුවන්. විටමින් D ලබා ගන්න නම් හිරු එළියට හොඳින් නිරාවරණය වෙන එක, ඊට පස්සේ ඔයාගේ වැඩ කටයුතු කරගද්දී එලි මහනේ වැඩිපුර ඉන්න පුළුවන් නම් ඒකත් සාමාන්‍ය උපකාරයක් කරගන්න පුළුවන්. අපිට විටමින් D උණතා යම්කිසි මට්ටමකින් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ડોක්ටර් කෙනෙක්ගෙන් උපදෙස් අරගෙන ඒකට අවශ්‍ය සප්ලිමන්ට් එකක් ගන්න කියලාත් මතක් කරනවා. විටමින් B12 සාමාන්‍යයෙන් මස් මාළු කිරි බිත්තර පරිභෝජනය කරත් නම් අපිට විටමින් B12 හොඳින් හම්බ වෙන්නේ. නමුත් ඔයාට සෝයා කිරි, ඊට පස්සේ ඔයා කිරි වගේ දේවල් පාවිච්චි කරනවා නම් ඒකත් ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ. ඔමෙගා 3 කියලා කියන්නේ ශරීරයට අත්‍යවශ්‍යම පෝෂක කොටසක්. ඉතින් මේක සෝයා, කව්පි, වට්ටක්කා ඇට ජාති වලින් එහෙම ගන්න පුළුවන්. ඔයා මාළු කන කෙනෙක් නම් මාළු වලිනුත් ඔමෙගා 3 එකතු කරගන්න පුළුවන් ආගේ ශරීරයට. ඒ වගේම පොඩි සාලයෝ හුරුල්ල වගේ. නමුත් කිසිම මොහොතක බැදලා නෙවෙයි, සාමාන්‍ය මිරිසට උයලා එහෙම නැත්නම් එයා ෆ්‍රයි කරලා එහෙම එකතු කරගන්න පුළුවන්. අද විස්තර ටික ඔහොම තමා. ඉතින් ඩේලි වර්ක්අවුට් කරන එක, එක්ක සුම්බා ඩාන්ස් එකක්, කාඩියෝ එහෙම නැත්නම් හොඳට පැයක් විතර ඇවිදින එක ඔයාට වර්ක්අවුට් එකක් විදිහට කරන්න පුළුවන්. 2026 අලුත් අවුරුද්ද අපි හැමෝම ලස්සනට නිරෝගීව පටන් ගමු. එහෙනම් අලුත් වීඩියෝ එකකින් එනකන් සතුටින් පරිස්සමින් ඉන්න ඕන.